ආයුබෝවන්. රැකියාවක් හොයන ඔයාව සාදරෙන් පිළිගන්නවා අපේ රැකියා ලෝකයා YouTube channel එකට. සම්පත් බැංකුවෙන් සුපිරි අවස්ථාවක්. අද අපි කතා කරමු බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර තනතුර ගැන. බැංකුවක ජොබ් එකක් කරන්න හීනයක් තියනවද? ස්ථාවර අනාගතයකට පාරක් හොයනවද? එහෙමනම් සම්පත් බැංකුවෙන් ලැබිලා තියෙන මේ අවස්ථාව ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. හරි. මෙන්න නිවුස් එක. සම්පත් බැංකුව යාළගේ කණ්ඩායමට අලුතින් කට්ටියව බඳවා ගන්නවා. ඒ කියන්නේ trainee staff assistants ලා නැත්නම් අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාරවරුන්. පාසල් අධ්‍යාපනයේ ඉවර වුණ ගමන් ඉන්න කෙනෙක්ට නම් බැංකු ක්ෂේත්‍රයට එන්න මරු chance එකක් මේක. හොඳයි. ඉතින් මේ රැකියාවට ආයුධම් කාරණ කලින් Tamanට සුදුසුකම් තියෙනවද කියලා දැනගන්න එකනේ වැදගත්ම දේ. අපි බලමු මේ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් මොනවද කියලා. මුලින්ම බලමු වයස. මේ තනතුර ගොඩක්ම ඉලක්ක කරලා තියෙන්නේ රැකියාව වෙළඳ පොළට අලුතින්ම එන තරුණ අයට. ඒ නිසා ආයුධම් කරනකොට වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕන. හරි. වයස හරිනම් ඊළඟට බලන්න ඕනම දේ තමයි අධ්‍යාපන සුදුසුකම්. මෙතනදී අපි O level සහ A level ප්‍රතිඵල ගැන ටිකක් විස්තරාත්මකව බලමු. අධ්‍යාපන සුදුසුකම් ගත්තම අපි පටන් ගමු උසස් පෙළ ප්‍රතිඵල වලින්. ලොකු දෙයක් නෑ. එකම වතාවක විභාගයට වාඩි වෙලා විෂයන් 3කට S සාමාර්ථ 3ක් තියෙන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය පෙළ. එතනදී නම් සම්මාන සාමාර්ථ, ඒ කියන්නේ C පාස් 5ක්වත් අවම වශයෙන් තියෙන්න ඕන. හැබැයි මෙන්න මේක තමයි ගොඩක්ම වැදගත් කාරණාව. අර කලින් කිව්ව C පාස් 5 ඇතුලේ අනිවාර්යයෙන්ම ගණිතයයි ඉංග්‍රීසියයි තියෙන්නම ඕන. ඒ විතරක් නෙමෙයි. මේ විෂයන් දෙකම පාස් වෙලා තියෙන්න ඕන පළවෙනි පාරෙන්ම. මේක නම් තීරණාත්මකම සුදුසුකමක්. හරි. අර මූලික සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරන කෙනෙක්ට අමතරව තවත් සුදුසුකම් තියෙනවා නම් තේරිපත්වීමේදී ඒක ලොකු වාසියක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේවා නැතුවම බැහැ කියන දේවල් නෙවෙයි. තිබුණොත් අමතර වාසියක් විතරයි. අත්‍යවශ්‍ය සුදුසුකම් වලට අමතරව හිතන්නකෝ CMA, ACCA, ස්ලිම් වගේ ප්‍රොෆෙෂනල් කෝස් එකක් පටන් අරන් තියෙනව නැත්නම් බැංකින් සම්බන්ධව මොකක් හරි පාඨමාලාවක් කරනවා කියලා. එහෙම වුණොත් ඉන්ටර්විව් එකේදී ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා. මොකද ඒකෙන් පේනවනේ මේ ෆීල්ඩ් එකට තියෙන උනන්දුව. හරි. දැන් සුදුසුකම් ඔක්කොම තියෙනවා කියලා හිතමුකෝ. එහෙනම් ඊළඟට තියෙන්නේ ඇප්ලයි කරන එකනේ. කොහොමද මේකට හරියටම ආයුධම් කරන්නේ? අපි ඒ ස්ටෙප්ස් ටිකක් බලමු. රැකියාවට ආයුධම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා ආයුධම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යෙන්ම ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. තාමත් ඔබ සතුව එවැනි CV එකක් නැත්නම් දැන් ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදෙස් පිළිගන්නා નિયમિત වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබටත් අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ WhatsApp අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ ආයුධම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට ආයුධම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakiya.online කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා ආයුධම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් ආයුධම් කරන්න පුරුවන්. ඉතින් ඇයි මේ රැකියාව මෙච්චර වටින්නේ? විශේෂයෙන්ම රැකියාව වෙළඳපොළට අලුතින් මේන කෙනෙක්ට මේකෙන් ලැබෙන වාසි මොනවද? මේක නිකන් රැකියාවක්ද? බැංකුවෙන්ම මේ ගැන කියන විදිහට මේකට තේරෙන්න ආයට හොඳ පඩියක් එක්ක නවීන වැඩ කරන්න හිතෙන පරිසරයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේක නිකම්ම ජොබ් එකක් නෙමෙයි, තමන්ගේ මුළු වෘත්තීය ජීවිතේටම හොඳ පදනමක් දාගන්න ලැබෙන නියම අවස්ථාවක්.
කෙටියෙන්ම කියනවා නම් මේක තමයි බැංකු ක්ෂේත්‍රයේ ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න තියෙන හොඳම දොරටු වලින් එකක්. මෙතනින් පටන් අරගෙන උනන්දුවෙන් වැඩ කරොත් බැංකුවේ ඉහළම තනතුරු වලට යන්න උනත් පුළුවන්. ස්ථාවර අනාගතයකට මරු පියවරක්. ඉතින් සුදුසුකම් තියෙනවා නම් තවත් බලන් ඉන්න දෙයක් නැහැ. මේ වගේ chance එකක් ආයෙනකල් එන්න එපා. අදම ඇප්ලයි කරලා තමන්ගේ අනාගතයට හොඳම ආරම්භයක් දෙන්න. ඉතින් මේක තමයි අපි අද ඔබ වෙනුවෙන් අරන් ආපු වීඩියෝ එක. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවටත් බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ රැකියා සම්බන්ධ වීඩියෝ ඔයාට දවස ගානේ නරඹන්න පුරුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.